ජීවිතේ දරුණුම කුණාටුවලදී ඔයාව දාලා ගිය මිනිස්සු ඉන්නවද? ජීවිතේ සමහර කාලවලදී අපිට දරා ගන්න බැරි තරම් ප්‍රශ්න එනවනේ. අපි අත ගහන වැඩේ වරදින, නොකල දේවල් වලට පවා බැනුම් අහන්න සිද්ධ වෙන, නින්දා අපහාස විඳින්න සිද්ධ වෙන. ඔව්. හැම මිනිසෙකුම ජීවිතේ ඉඳලා හිටලා හරි ඒ වගේ කුණාටු වෙනවා. අන්න ඒ කාලවලදී තමයි අපිත් එක්ක එකටම හිටපු මිනිස්සු ගොඩ දෙනෙක් අපිව මග අරින්න, අපිව අත්හරින්න පටන් ගන්නෙ. කිසි දෙයක් හරියන්නේ නැති, නින්දා අපහාස විඳින අසාර්ථක මිනිස්සුත් එක්ක කවුද ඉන්න කැමති? නේද? ගිලෙන්න යන නැවක මීයක්වත් ඉන්නේ නැහැලුනේ. ජීවිතේ සමහර කුණාටු වෙන්නේ ඔයාව විනාශ කරලා දාන්න නෙමෙයි, ඔයාගේ පාර පැහැදිලි කරන්න. අනවශ්‍ය මිනිස්සු ඔයාගෙන් ඈත් කරන්න. ඒ නිසා කුණාටු කාලවලදී ඔයාගේ ජීවිතෙන් විසි වෙන මිනිස්සු ගැන හොඳට මතක තියාගන්න. ඒගොල්ලෝ ඔයාගේ ජීවිතේ ඉන්න ඕනේ අය නෙමෙයි. මොකද කුණාටු වලදී ඔයාව අත්තරපු මිනිස්සුම ලස්සනට ඉර පායපු දවස්වලට ඔයාට තුරුල් වෙලා ආපහු උණුසුම් වෙන්නේ. අමාරු කාලවලදීත් ඔයාව දරාගෙන, ඔයාව තදින් අල්ලගෙන හිටපු මිනිස්සුම හොඳට මතක තියාගන්න. අමාරු කාලවලදීත් ඔයාව දරාගත්ත ඒ සුන්දර හිතවලට ඔයාගේ හිතෙත් පුංචි කොටසක් හැමදාම වෙන් කරන්න. ඒගොල්ලෝ තමයි ආත් එක්ක ඉන්න ඕනේ අය.